සුබ දවසක් හැම දිනාටම. ඉතින් අදත් පොඩි ක්වික් වීඩියෝ එකක් ගේන්න හිතුවා කාටත් වැදගත් වෙයි කියලා හිතන. ඉතින් මේ දවස්වල ගොඩක් දෙනෙක් කතා බහට ලක් වෙනවා පොලිසියට හම්බෙච්ච අලුත්ම ස්පීඩ් කැමරා ගැන. කිලෝමීටර් ගාණක් දුරට වැඩ කරන ස්පීඩ් කැමරා තියෙනවා කියලා. ඉතින් ගොඩක් දෙනෙක් සමාජයේ කතා වෙනවා. ඉතින් ඒක නිසා වෙනද වගේ අපි ලයිට් ගහලා ඉස්සරහින් එක්කෙනාට කියනවා පොලිසියෙන් ඉන්නවා කියලා. ඒ වගේ දේවල් නැතුව මම හිතන්නේ මේ ගොඩක් කලින් available වෙලා තිබුණු ටෙක්නොලොජි එකක්. ඉතින් Google Map එකේ ඔයාලට පුළුවන් ස්පීඩ් කැමරා සෙට් කරන්න. ගොඩක් දෙනෙක් දන්නවා ඇති. ඉතින් නොදන්න කෙනෙක් ඉන්නවා නම් ඒ කියන අයට කොහොමද කරන්නේ සහ කොහොමද බලන්නේ කියන එක දැනගන්න තමයි මම මේ වීඩියෝ එක කරන්නේ. ඉතින් ඔයාලා හයිවේ එකේ වගේ යනකොට ඔයාලා දැක්කොත් පොලිසියෙන් ඉන්නවා. එහෙම නැත්නම් ස්පීඩ් කැම් එකට අමතරව තව මේකේ ගොඩක් දේවල් තියෙනවා. ක්‍රෑෂ් එකක් වෙලා නම්, එහෙම නැත්නම් රෝඩ් එකේ මොනවා හරි වැඩ කරනවා නම්, එහෙම නැත්නම් මොනවා හරි ඔබ්ජෙක්ට් එකක් තියෙනවා නම් මේ වගේ මේ තියෙන ඔප්ෂන්ස් වලින් ඕන ඔප්ෂන් එකක් ඔයාලට මාක් කරන්න පුළුවන්. ඉතින් එතන මොබයිල් ස්පීඩ් කැමරා එක තියෙනවා. ඉතින් මේක ඉලීගල් දෙයක් නෙමෙයි. Google හඳුන්වලා දීපු දෙයක්. ඉතින් ඔයාලා තියෙන මේ ලොකේෂන් එකේදී ඒක ටික් කරලා ඔප්ෂන් එක සිලෙක්ට් කරන්න. එතකොට එතන ඇඩ් වෙනවා. ඒක මැප් එකට ඇඩ් වෙනවා. එතකොට වෙන කෙනෙක්ට මැප් එක යූස් කරන් යන කෙනෙක්ට ඒ කෙනාට පෙන්නනවා මෙන්න මේ වගේ මාක් එකකින් එතන ස්පීඩ් කැම් එකක් තියෙනවා කියන එක. ඉතින් මේක ඉතින් අයුතු විදිහට පාවිච්චි කරන්න එපා. සමහරු ඉන්නවා සමහරට නොදැනවත්ම වේගයේ වැඩි සීමාවෙන් යනවා. ඉතින් ඒක නිසා මේ ඔයාලට උනත් පුළුවන් මේ වගේ දෙයක් මැප් එකේ දැක්කම තමන්ගේ වේගය සීමා කරගෙන ඒ වේගෙන් ගමන ආරම්භ කරන්න. මේක අපි ඇඩ් කරන්න නම් අපි Google Map එකේ location to location දාලා තියෙන්න ඕන. එහෙම නැතුව අර මම අතන පෙන්නපු report incident option එක එතන available වෙන්නේ නැහැ නිකම් map එකට. ඉතින් ඔයාලා route එක දාගෙන තමයි දාගෙන ඉන්න වෙලාවක තමයි ඒක ඇඩ් කරන්න ඕන. ඒ වගේම අපි එකක් ඇඩ් කරපු ගමන් තව ගොඩක් දේවල් ඇඩ් කරන්න දෙන්නේ නැහැ. එතන පොඩි ටයිම් එකක් දෙනවා, රිස්ට්‍රික්ෂන් ටයිම් එකක්. ඉතින් ඒ ටයිම් එකෙන් පස්සේ නැවතත් පුළුවන් ඔයාලට ඕන නම් තවත් ඉදිරියේ තියෙන මොනවා හරි ඉෂුස් තියෙනවා නම් පාරේ ඒවා වුණත් ඇඩ් කරන්න පුළුවන්. ඉතින් ප්‍රධානම දේ තමයි මේකට ඔයාලා ස්ටාර්ට් පොයින්ට් එක එන්ඩ් පොයින්ට් එක සිලෙක්ට් කරලා මැප් එක ස්ටාර්ට් කරලා තියෙන්න ඕන. ඊට පස්සේ තමයි ඕනම දෙයක් මැප් එකේ රිපෝට් කිරීමේ හැකියාවක් තියෙන්නේ. ඉතින් ඒක තමයි මගේ පොඩි ෂෝට් වීඩියෝ එකක් ගෙනාවේ. ඉතින් හිතනවා මේක හැමෝටම වැදගත් වෙයි කියලා. මීට අමතරව ඔයාලට මේකෙන් යූස් කරන දැකපු මැප් එකේ දැකපු අය ගාන බලා ගන්න පුළුවන්. ඔයාලට රිපෝට් එකක් ලැබෙනවා පස්සෙන්. ඉතින් මේකෙන් ඔයාලට Google එකේ රිවිව්ස් එහෙම පොඩ්ඩක් වැඩි වෙනවා. ඔයාලට පේන ඇති මේක 20+ යූස් කරලා තියෙනවා. ඉතින් එච්චරයි. බොහොම ස්තුතියි වීඩියෝ එක නරඹුවට හැමෝටම.